කේතුමති නුවරක් ගොඩනගන්න ඇවි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති විශාලා මහනුවරක් බිහි කරාද? ඔයත් මේ විනාශයට හවුල්කාරයෙක් වුණාද? දලදා වැන්දයි කියලා ඔයාට මට හම්බෙන 아무තු දෙයක් තියනවද? බුදුන් මේ සම්බන්ධව දේශනා කරේ මොන වගේ කතාවක්ද? දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේ, අංගුත්තර නිකායේ තූපහාරා සූත්‍රයේ, අංගුත්තර නිකායේ පුද්ගල වර්ගයේ තියෙන්නේ මෙන්න මේ වගේ කතාවක්. ලෞතර බුදුන්ගේ, පසේ බුදුන්ගේ, සක්විති රජවරුන්ගේ, බුද්ධ ශ්‍රාවකයන්ගේ ධාතුන් නිදන් කර හදපු ස්තූප වන්දනාමානයට සුදුසුයි කියලා. ඉතින් මුළු රටක් විදියට අමතක කරපු කාරණාව තමයි මේක ඉන්දියාවවත් නේපාලයවත් නෙවෙයි හෙළදිව කියලා. උතුරු ඉඳන් දකුණට ගියත් නැගෙනහිර ඉඳන් බටහිරට ගියත් ලෞතර බුදුන්ගේ හිස කෙස්වල ඉඳලා දීපායේ නියපොතු වලට යනකම් මුළු සර්වාංගෙම කොටස් තැම්පත් කරලා හදපු වෙහෙර විහාර දාගැබ් මේ රටේ අස්සක් මුල්ලක් නෑර තියනවා කියලා. හිස රැවුල් බාපු දැලි පිහියේ ඉඳලා ඇඳපු සිවුරු අඳනකට බඳපටි වෙල ඉඳලා පාය ගහපු සිරිපතුල් වලට යනකම් හැම දෙයක්ම මේ රටේ අස්සක් මුල්ලක් නෑර තියනවා කියලා. ඉතින් ඒ හැම දෙයක්ම අමතක කරලා එක දෙයක් පස්සේ ගිහිල්ලා හම්බෙන 아무තු දේ මොකද්ද? දවස් ගාණක් තිස්සේ පෝලිං වල පොර කාලා එක මැඳුම් ඇඳගෙන දුක් විඳලා දලදා වෙන්දයි කියලා නිවනක් හම්බෙනවා කියලා හිතන සිංහල බෞද්ධ සැදැහැවතුන් වෙනුවෙන් විනාඩියක නිස්සද්දතාවය